දෙවෙනි ඒකම දෙවෙනියට මේ ලංකාවේ ප්‍රයෝජන කටයුත්තක් කෙරුණා නම් ඒ කෙරුණේ මේ රජ රට වවා ධනය පදිංචි කිරීම කියන එක මගේ බලවත් විශ්වාසයයි. තමුන්නාසලට මං කියන්න කැමතියි ඒ උදවිය ලංකාව මේ පැත්තට ඇවිදින් හිටන් ඒ ගණන් ලැබුණේ මොකද්ද? සේරම එලිකර ගන්නට රුපියල් 30 හිටන් 55 විතරක් ලැබුණේ. අද මේ නිර්වල් බනින්ට රුපියල් 7මාරේ සිට 15 වෙනකල් ලැබුණේ. ගියක් හරි ගස ගන්නට ලැබුණේ රුපියල් 85යි. ඒවා සේරම තමුන්ගේ වීරියෙන් උණ කකා තමුන්ගේ දරුවෝ මරු කවුරුත් නැතුවත් තනිය මාන්සලා හිටන් ක්‍රියා කරන්න දෙදුනා. ඒ ක්‍රියා කරන වෙලාවේදී කොයිතරම් ක්‍රියාර කෙරුවද කියන එක තමුන්නාසලා කල්පනා කරලා බලාපුවාම තමුන්නාසලාට පෙනේ කොයිතරම් උතුම් සේවයකට ඒගොල්ලෝ යෙදුනාද කියලා හිතන්න. මාතෘනි මේක ආරම්භ කරපු වෙලාවේදී දැන් නම් තමුන්නාසලා හොඳටම දන්නවා ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් කොයිතරම් උදව් කරනවද කියලා හිතන්න. ඒකට මොකද ඒ කාලයේදී ඉංජිනේරු දෙපාර්තමේන්තුවත් විරුද්ධ වෙලා හිටන් මින්නේරියේ තියෙන වැව හිස් කරලා හිටන් අවුරුදු දෙකක් මේ මිනිස්සු දුක් විඳින්න ඇති වුණා. මම ඒගොල්ලන්ට හිටන් කිව්වා මෙතෙන්දී අපි ජාති සේවයක් කටයුතු කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. මේ උඹලට මේ සේවය වෙන එකට ඊර්ෂ්‍යාවෙන් මේ කටයුතු කරන්නේ. කොහොමනමුත් මා එක්ක හිටලා හිටන් මේක කටයුතු කරලා කරුවොත් මේක අපි ජාතියට සේවයක් කරන එකයි කියලා හිටන් කියපුවාම ඒ සියලු දෙනා කිව්වා බඩිකින්නේවත් ඉඳලා හිටන් අපි කටයුතු කරනවා කියලා හිටන්. ඒක නිසා මේ දැන් ඉන්න රොඩු ටික වෙන්න පුළුවන් ශරීරය දිහා බැලුවොත් ඒකට මොකද ජාතික වීරයෝ ජාතිය නගාපු ආර්ථික තත්ත්වය දිනු කරන්න දෙනු තමුන්නාසලා කවුරුත් මෙතන සැප ඉන්න වෙලාවේදී මල් පූජා කරන් සෑයනවා ඒගොල්ලන් මතක් කරගෙන මේ තරම් සේවයක් කරුවයි කියලා හිතර අරගෙන ඒ වෙලාවේදී කිව්වේ නැහැ කොයි වෙලාවකවත් මං ආ වෙලාවකට මේක ඕනේ කියපුවාම මෙහෙම කරමු කියපුවාම ලෑස්තිනේ කරන්ට කියලා හිතන්. ඒ වෙලාවේදී මම මෙතෙන්දි මම හිටන් හම්බ වෙන උදවිය කියන්නේ නැහැ මගේ බට මේක ඕනේ අරක ඕනේ කියලා හිටන්. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අපෙන් මොනවද ජාති සේවයට ඕනේ? ජාතිය සේවය කරන්ට ලෑස්තිලා නම් කටයුතු කරපු නිසා තමයි මේ තරම් උඩට කටයුතු කරන්න දෙන්නේ. තමුන්නාසලා කල්පනා කරලා බලන්න ඒ වෙලාවේදී ඒ මහතුරුන්ට විතරක් නෙවෙයි වෙන එකත් මේ කටයුතු කරන මටවත් මං ඇමති කෙනෙක් වුණාට මොකද වෙන එකත් මට මෙතෙන්ට ආවම ඉන්ටර්වියු බංගලාවෙනුත් තානම් කරලා මා එළෙව්වා.